කොහොමද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා PR එක දාගත්තා නම් ඉතින් වැඩේ ගොඩම තමයි ආයි කතා කරන්න දෙයක් නැහැ කියලා කියනවානේ. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ හුඟක් අය PR එක කැන්සල් වෙනවා. කැන්සල් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කතන්දරයක් තියෙනවා. ඒකෙන් තමයි අද මේ කියන්නේ ටට්ටක් ගාලා නොදන්නාගේ දැනුවත් වීම සඳහා විශේෂයෙන්ම අලුතෙන් ඇවිල්ලා ඉන්න හැමෝගෙම දැනගැනීම. ඉතින් ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගොඩක් තොරතුරු එනවා එක දේවල් සම්බන්ධයෙන් දේශපාලනය, එතකොට වීසා, මයිග්‍රේෂන්, ඒ හැම දෙයක්ම ඒ වගේම ස්ටුඩන්ට් වීසා වල අලුත්ම තත්ත්වය ඔය හැම කතන්දරයක් ගැනම ඉතින් අපි අලුතෙන් තොරතුරු අරන් එනවා. ඉතින් channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා අපිට කරන සහයෝගයක් හැටියට. ඉතින් මම මේ කියපු කාරණා ක්‍රම හතර ගැන කියන්න කලින් පොඩි කතන්දරයක් කියනවා නම් ඒ කියන්නේ මෙහෙමයි. ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා වෙනත් රටවල් වල ගිහිල්ලා පදිංචි වෙලා ඒ වගේම රස්සාවල් වලට ගිහිල්ලා සල්ලි හම්බ කරලා ඒ සල්ලි ලංකාවට එවන විශාල ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්නවා. ඉතින් මේ සල්ලි ලංකාවට යවද්දී නිකන් ගඟට කපපු ඉනි වගේ කතන්දරයක් වුණොත් එහෙම නැත්නම් තමන්ට හොඳටම වාසි වෙන විදිහට කිසි රිස්ක් එකක් නැතුව ලංකාවට සල්ලි ටික යවා ගන්න අවශ්‍ය කරන ක්‍රමය හරියටම තෝරගත්තොත් හොඳයි නේද? එහෙමනම් ඔයගොල්ලන්ගේ කාලයෙන් මේ පුංචි විනාඩි දෙකක් ගත කරලා මේක පොඩ්ඩක් බලන්න. ඉතින් කොහොමද පිට රටවල් වල ඉන්න ඔයාලටත් ලංකාවට ටක් ගාලා සල්ලි යවන්න තියෙන හොඳම ක්‍රමය මොකක් කියලාද හිතාගෙන ඉන්නේ. ඉතින් පිට රටවල් වලදී සල්ලි ගස් වලින් කඩන්නේ නැහනේ. සල්ලි හම්බ ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ගේ පවුලේ අයට වගේම මුළු ලංකාවම ගත්තත් විදේශ විනිමය කියන එක බොහොම වටිනවා. ඉතින් මේ විදිහට ටක් ගාලා යවන්න පුළුවන් ක්‍රමයක් හොයනකොට ඔයගොල්ලෝ සලකලා බලන්න ඕනේ කරුණු ගණනාවක් තියෙනවා. මේක යවන්න කොච්චර පහසුද? කොච්චර ඉක්මනකින් ලංකාවට යනවද? මේක විශ්වාසවන්තද? කොච්චර ගාස්තුවක් අය කරනවද? ඉතින් ඔය කාරණා ඔක්කොම සම්පූර්ණ කරලා ඔයගොල්ලෝ සල්ලි දානකොට ඒකට ගාස්තුවක් ගන්න නැතුව අතට ගානක් දෙනවනම් ඒක කොහොමද? කොටිම කියනවා නම් ඩොලර් 30ක්ම අතට හම්බ වෙනවා සල්ලියක්. ඉතින් කතාව තමයි මෙහෙම සල්ලි යවන්න ඔයාටත් ඕන නම් තෝරගන්න ඕනේ ටක් ගාලා සල්ලි යවන්න ටක් නෙමෙයි tap send. Play Store හෝ App Store හරහා app එක download කරන්න. ඔබේ විස්තර එකතු කරලා ගිණුම නිර්මාණය කරන්න. ඉතින් එතනින් කෙලින්ම ඔයාට සල්ලි යවන්න පුළුවන් මිනිත්තුවක් ඇතුළත ලංකාවට යනවා. මේකේ money transferring fee එකක් ගාස්තුවක් අය කරන්නේ නැහැ. පළවෙනි වතාවට ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙ ඉඳලා යවනවා නම් ඩොලර් 30ක්ම ඔයාට හම්බ වෙනවා. ඔයාගේ අතට හම්බ වෙනවා. මේ වෙනකොට ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේක පාවිච්චි කරනවා. ඉතින් හැමතිස්සෙම මේකෙන් යවුවොත් ග්‍රේට් රේට්ස් තමයි හම්බ වෙන්නේ. ඔයාට යවන්න කලින් බලා ගන්න පුළුවන් රේට් එක ඇප් එකෙන්. ඒ වගේම මේ tap send කියන්නේ ලංකාවේ මහා බැංකුවෙන් අනුමත කරන ලද ආයතනයක්. ඉතින් රටවල් බර ගානක ක්‍රියාත්මක වෙනවා. එතකොට මම අර කිව්වා ඔයාට අතටත් සල්ලි හම්බ වෙන ස්පෙෂල් ප්‍රොමෝෂන් එක තමයි මේ ඇප් එක පාවිච්චි කරලා ඔයා මුල් වරට සල්ලි යවනකොට යකාගේ වැඩ කියන නම ටයිප් කරන්න ප්‍රෝමෝ කෝඩ් එකක් හැටියට. ඒ කෝඩ් එක ටයිප් කරාම ඔයා ඕස්ට්‍රේලියාව නම් ඉන්නේ ඔයාට ඩොලර් 30ක් හම්බ වෙනවා අතට සල්ලි යවද්දි. UAE දිරාම් 25ක් හම්බ වෙනවා. කැනඩා වල නම් ඉන්නේ කැනේඩියන් ඩොලර්ස් 20ක් හම්බ වෙනවා. යුරෝ සෝන් එකේ තියෙන කන්ට්‍රීස් වලට යුරෝ 10ක් හම්බ වෙනවා. යුනයිටඩ් කින්ග්ඩම් නම් පවුන්ඩ් 10ක් හම්බ වෙනවා. යුනයිටඩ් ස්ටේට්ස් නම් 20ක් හම්බ වෙනවා USD. දැන් tap කරන්න, send කරන්න. app එක use කරන එක හරියම පහසුයි. ඉතින් ආයි කතා කර ඉන්න දෙයක් නැහනේ. එතකොට ටක් ගාලා සල්ලි යවන්න නම් ටක් නෙමෙයි tap send. හරි එහෙමනම් දැන් කතන්දරේ කියන්නේ මෙන්න මේ දේවල් සිද්ධ වුණොත් එහෙම ඕස්ට්‍රේලියාවේදී ආ PR එක අරන් හිටියට කොච්චර කාලයක් PR එක අරන් හිටියද ඒ කතන්දර මේවා අදාළ නැහැ. PR cancel කියන්නේ ඉතින් වීසා නැහැ රටේ ඉන්න බෑ. රටින් යන්න ඕනේ නැත්නම් ඉතින් ඩිපෝට් කරනවා. පළවෙනි කාරණේ ගත්තොත් ඒ කියන්නේ ඔයා අපරාධ වලට වරදකාරයෙක් වුණා. දැන් මේ කියපු ගාව ඔයගලන්ට හිතෙනවා ඇති නේද නිකන් මහා පරිමාණ මේ ත්‍රස්තවාදී ක්‍රියා වගේ ලොකු අපරාධ වලට කියලා. ඒවට සෙට් වුණොත් කොහොමත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මාස 12කට වැඩි මාස 12ක් හරි ඊට වැඩි සිර දඬුවම් නියම වුණොත් ඔයාගේ PR එක කැන්සල් වෙනවා. සිර දඬුවම් කියන්නේ මෙහෙමයි. ඔයා හිරේට ගියොත් එහෙම මේ මාස 12 ඉවර වුණාම ඔයාට රටෙන් යන්න වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට දෙනවනේ අත්හිට වූ සිර දඬුවම් කියලා. ඒ කියන්නේ දන්නේ නැති වෙනුවෙන් ටක් ගාලා කියනවා නම් ඒ කියන්නේ ඔයා මාස 12කට වැරදිකාරය කරනවා. හැබැයි ඒ සිර දඬුවම අත්හිට වෙනවා අවුරුදු 5කට. ඒ කියන්නේ ඔයා ඇත්තටම හිරේ යන්නේ අවුරුදු 5ක් වෙනකන් ඔයා හොඳ කල් කිරියාවෙන් ඉන්න ඕනේ. අවුරුදු 5 ඇතුළත තව වැරද්දක් කරොත් ඒ වැරද්දටයි අර මාස 12 ඔක්කොම එකතු වෙලා යනවා. එහෙම. ඒ වුණාට මේ සීන් එකේදී ඔයා PR අරන් ඉන්නවා නම් එහෙම අත්සිට වූ සිර දඬුවම් දුන්නත්
ඔයාගේ PR එක කැන්සල් වෙනවා. ඒ වගේම ඩොමෙස්ටික් වයලන්ස් කේසස්. ඒ වගේම මේ අපරාධ මාස 12ට අඩු දේවල් හරි වෙන අපරාධ හරි රිපීට් වෙනවා නම් ඔයා නැවත නැවත ඒවා කරනවා. ඒ විදිහට. ඊට අමතරව ඉතින් සීරියස් ඩ්‍රයිවිං ඔෆෙන්සර්ස් මේ මහාමාර්ග රථවාහන සම්බන්ධයෙන් සීරියස් වැරදි කරලා තිබුණා. ඔය දේවල්. ඉතින් ඒවට සම්බන්ධ නොවී ඉන්න තමයි තියෙන්නේ. දැන් නිකන් උදාහරණයක් කියනවා නම් මාස 12 සිරදඬුවම් හමු වෙනවා කියන්නේ ඕස්ට්‍රේලියාවේදී කාට හරි ගැහුවොත් එහෙම ගහලා වැරදිකාරයෙක් වුණොත් කාට හරි ගහලා බඩුම තමයි. එතකොට ඉතින් අවුරුද්දකට විතර හිර යන්න සිද්ධ වෙනවා. දෙවෙනි කාරණේ ඇවිල්ලා ඔයා දැන් PR එක ඇප්ලයි කරලා තියෙද්දි ඔයා තව ටෙම්පරරි වීසා එකකට ඇප්ලයි කරොත් ඊට පස්සේ PR එක ආවට පස්සේ ඔයාට අර ටෙම්පරරි වීසා ඇප්ලිකේෂන් එක විත්ඩ්‍රෝ කරගන්න බැරි වුණොත් මේ හින්දා PR එක කැන්සල් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් ඔයාගේ වීසා එකක් ඉවරලා ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරලා තියෙනවා. එහෙම නැත්නම් තව ටෙම්පරරි මොකක් හරි වෙන වීසා එකකට ඇප්ලයි කරලා තියෙනවා. එහෙම ඉඳලා ඔයා PR එකකට ඇප්ලයි කරනවා. ඔය විදිහට තියෙද්දි ඔයාගේ PR එක ඉස්සෙල්ලා අප්‍රූව් වෙලා එනවා. ඒ උනාට ඊට පස්සේ ඔයා හිතනවා ඔටෝමැටිකලි අනිත් ඒවා විත්ඩ්‍රෝ වෙලා තියෙන්නේ කියලා. එහෙමයි කියලා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ කාලෙකින් පස්සේ ඔයාගේ අනිත් දේවල් ප්‍රොසෙස් වුණොත් එහෙම ඊට පස්සේ ඔයාගේ PR එක කැන්සල් වෙලා අනිත් අර ටෙම්පරරි වීසා එක ග්‍රාන්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ විදිහට ලොජ් කරද්දි මේ විශේෂයෙන්ම PR එකක් වගේ දේවල් කරන්න යද්දි විශේෂයෙන්ම මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ව කන්සල්ට් කරන්න කොහොමද? හොඳට පළපුරුද්ද තියෙන කෙනෙක්ව. එතකොට ඒගොල්ලෝ උපදෙස් ඒගොල්ලෝ හරහා දේවල් කරගන්න. එතකොට ඔය වගේ දේවල් කොහොමත් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි PR එක තියෙද්දී ඒ travel facility එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් එළියේ ඉන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාවට වැඩියෙන් ඕස්ට්‍රේලියාවෙන් එළියේ හිටියොත් එහෙම PR එක එතකොට කැන්සල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 5කටත් වැඩිය ඕස්ට්‍රේලියාවට එන්න නැතුව එළියේ හිටියොත් කොහොමත් කැන්සල් වෙන කතන්දරයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් PR එකක් දුන්නාම අවුරුදු 5න් පාට රිනිව් කරන්න ඕනේ. රිනිව් කරනවා කියන්නේ ආයි මුළු process එකම කරන්න ඕනේ නැහැ. නිකන් passport එක ඒ අලුතෙන් ස්ටිකර් එකක් වගේ ගහ ගන්න ඕනේ. ඉතින් අවුරුදු 5කටත් වැඩිය සමහර අය ඉඳලා ඒ අදාළ කාල සීමා පහු කරගෙන ඔය PR එකේ වගේ කැන්සල් වුණාම ඒක ආයි ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට රෙසිඩන්ට් රිටර්න් වීසා එකක් තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඒ process එක යන්න. ඉතින් ඔය වගේ දෙයක් වුණොත් එහෙම ඉතින් කෙලින්ම මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් කරා තමයි දේවල් කරගන්න ඕනේ. ඒක ටිකක් කම්ප්ලිකේටඩ් ඉඳලා. ඊළඟ හතරවෙනි කාරණේ තමයි ඒක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා වගේ පිටරට ඉඳලා PR එක ඇප්ලයි කරලා PR එක හම්බ වෙනවානේ. එහෙම හම්බුන අයට එක්තරා කාල සීමාවක් දෙනවා. අදාළ දිනයක් දෙනවා. ඒ දිනයට කලින් ඕස්ට්‍රේලියාවට එන්න අවශ්‍යයි කියලා. ඉතින් ඔය දිනේ මග හැවුනොත් එතකොටත් PR එක කැන්සල් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දිගටම ඒ කාලේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න බැරි වුණත් හුඟක් අය කරන්නේ ඒ දිනයට කලින් ඕස්ට්‍රේලියාව ඇතුළට ඇවිල්ලා ඒ රෙකෝඩ්ස් පාස්පෝර්ට් එක සටහන් කරගෙන ඕස්ට්‍රේලියාව ඇතුළට ආවා කියලා ඊට පස්සේ ආයි ලංකාවට ගිහිල්ලා අදාළ කටයුතු කරගෙන එන එක. ඉතින් ඔය විදිහට තමයි. ඉතින් මෙතනින් මේ පොපියුලර්ම කතන්දරේ තමයි මේ කැන්සල් වෙන මේ අපරාධ වලට සම්බන්ධ වුණොත් තමයි. ස්ටුඩන්ට් වීසා වල තත්ත්වය කොහොමද, මොනවද කරන්න ඕනේ, කෝසස් හොඳම ඩිමාන්ඩ් එක තියෙන්නේ මොනවද, ඔය කතන්දර අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම කතා කරමු. එහෙම නැති ඕක තමයි කියන්න අවශ්‍යුනේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආය දවසක හමු.